සුබ දවසක් ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම ගොඩක් හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඔයාලා මේ දකින්නේ අපේ තවත් එක නිවාඩු දවසක්. අද අපි දෙන්න චුට්ටක් එළියට යන්න තමයි මේ හදන්නේ. අද අපි යනවා ටයිම්ස් ස්ක්වයර් එකට. ඉතින් අපි හිතුවා ඔයාලවත් අරගෙන යන්න. බලන්නකෝ ටයිම්ස් ස්ක්වයර් එකේ අද කොහොමද අපේ දවස ගත වෙන්නේ කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ NU සෙන්ටර් එකට. NU සෙන්ටර් එකෙන් තමයි අපිට ට්‍රේන් එක ගන්න පුළුවන්. ඉතින් අපි මුලින්ම මොන දේ පටන් ගන්නත් කලින් ආව උදේට කාලා ඉන්න. මොකද අපි ගෙදරින් එනකොට මුකුත් කාලා නෙමෙයි ආවේ. ඔය පේනවනේ හස්බන්ඩ් කෑම ටික අරගෙන ගියා බිල් එක පේ කරන්න. ඉතින් මේ තැන තියෙන්නේ එන අයට කෑම කන්න පුළුවන්. එතකොට එක එක වර්ගයේ රෙස්ටුරන්ට් තියෙනවා. ඒ වගේ කෑම අරගෙන මෙතන ඉඳගෙන අපිට කාලා යන්න පුළුවන්. ඔය පේනවනේ කට්ටිය දැනටමත් කනවා. NU සෙන්ටර් එකේ තිබුණා මෙන්න මේ වගේ චූටි ලස්සන බඩු. මම ඒ ටිකත් වීඩියෝ කරගෙන ඔන්න දැන් අපි ස්ටේෂන් එකට යන්නයි හදන්නේ. අපි දැන් ඔන්න ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා ඉන්නේ. ස්ටේෂන් එක ගාවට ඇවිල්ලා ඉන්නේ කිව්වට ගොඩක් දුර යන්න ඕනේ. NU සෙන්ටර් එකේ උඩම තමයි ස්ටේෂන් එක තියෙන්නේ. අනිවාර්යයෙන්ම මැලේසියාවේ බස් එකක හරි ට්‍රේන් එකේ හරි යන්න අපිට ටච් ඇන්ඩ් ගෝ කාඩ් එකක් ඕනේ. ඔන්න පේනවනේ. ට්‍රේන් එක කියනකොටම ආවා. ඉතින් ටච් ඇන්ඩ් ගෝ කාඩ් එක টොප් අප් කරගෙන අපි දෙන්න මේ ඉන්නේ ට්‍රේන් එකට යන්න තමයි. ඔයාලා මේ දකින්නේ ටයිම්ස් ස්ක්වයර් එකේ ඇතුළ. ටයිම්ස් ස්ක්වයර් එක කියලා කියන්නේ මැලේසියාවේ තියෙන තවත් එක shopping mall එකක්. මේක ඇතුලේ ගොඩක්ම තියෙන්නේ එක එක වර්ගයේ කඩවලුයි, සැලුන් එහෙම. එතකොට පුංචි ළමයින්ට, ලොකු අයට දෙගොල්ලන්ටම ප්ලේ කරන්න පුළුවන් ලොකු ප්ලේ ඒරියා එකකුත් මේක ඇතුලේ අපිට බලා ගන්න පුළුවන්. අපි මුලින්ම ආවේ සැලුන් එකට. මොකද මම සැලුන් එකේ අපොයින්ට්මන්ට් එකක් දාලා තිබ්බා මගේ කොණ්ඩේ හදාගන්න ඕන කියලා. ඉතින් ඔන්න සැලුන් එකට ඇවිල්ලා මුලින්ම කරේ මගේ කොණ්ඩේ වොෂ් කරපු එක. මං මේ දවසේ මගේ කොණ්ඩේ රීබෝන්ඩ් කරලා මගේ කොණ්ඩෙට මම කලර් එකක් දැම්මා. බලන්නකො අවසානයේදී මගේ ෆයිනල් ලුක් එක කොහොමද කියලා. ටික වෙලාවක් ගියාට පස්සේ අපේ හබියටත් ඕන වුණා හෙයාර් ට්‍රීට්මන්ට් එකක් කරගන්න. ඔන්න ඔහොම තමයි ඉතින් මගේ ෆයිනල් ලුක් එක තිබ්බේ. ලස්සනයිද ළමයි? සැලුන් එකේ වැඩ ටික ඉවර වෙනකොට හවස 5ත් පහුවෙලා තමයි තිබුණේ. ඉතින් අපිට පොඩි වැඩ වගේක් තිබුණා ලෝයට් ප්ලාසා එකේ කරගන්න. අපි ඒ ටිකත් කරගෙන අපි දෙන්න කෙලින්ම ගියේ බඩට මොනවා හරි දාගන්න. මොකද අපි දවල්ට කිසිම දෙයක් කාලා හිටියේ නැහැ. ඉතින් මේ තියෙන්නේ අපි එදා දවල්ට නෙමෙයි හවසට කන්න ගත්ත දේ කියලා කිව්වොත් හරි. අපි කෑම කාලා අපි ආවා ටයිම්ස් ස්ක්වයර් එකේ යටම තට්ටුවේ තියෙනවා ලොකු සුපර් මාකට් එකක්. අපි ඒකට ආවා මොකද මේ වෙනකොට අපේ ගෙදර මුකුත් බඩු තිබුණේ නැහැ. ඉතින් අපි ආවා එළවලු ටිකක් මොනවා හරි බලලා අරගෙන යන්න.
ඔක්කොම වැඩ ටික ඉවර කරගෙන අපි දැක්කා එනකොට මෙන්න මේ වගේ ලස්සන මොණරු දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි දෙන්නත් මෙතන ලස්සන ෆොටෝස් ටිකක් ගහලා අපේ වැඩ ටික ඔක්කොම ඉවර කරගෙන අපිත් ගෙදර ගියා. ඉතින් හැමදාම වගේ මට ඔයාලට කියන්න තියෙන්නේ මේ ආපු චූටි කාලෙට අපි hina වෙලා සතුටින් ජීවත් වෙමු. ඉතින් අදින් මේ වීඩියෝ එක ඉවර කරන ගමන් ඔයාලා හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ආදරේ.